ආයිබෝවන් බුදු සරණයි දෙවි පිහිටයි. UBV හැවත් උත්තම භාෂා ව්‍යාකරණ චැනලය ඔස්සේ අද ඔබට විග්‍රහ කරනු ලබන්නේ නාම පදය පිළිබඳවයි. නාම පදය නාම සර්වනාමය, සමාසනාමය, ප්‍රත්‍යාර්ථනාමය යයි සිව්වැදෑරුම් වේ. නාම පදය නාමය, සර්වනාමය, සමාසනාමය, ප්‍රත්‍යාර්ථනාමය යයි සිව්වැදෑරුම් වේ. නාමය ලිංග විභක්ති හා වචන ගැනීමෙන් සර්වාර්ථයන් ඒ අතට නමන ශබ්දයෝ නාම පද වෙත්. ලිංගාදිය ගැනීමට ප්‍රථම ඊට ශබ්ද ප්‍රකෘතියයිද කියනු ලැබේ. කුමර යනු ශබ්ද ප්‍රකෘතියයි. එවැගේම කුමරා, කුමරී, කුමරුවන්, කුමරියන් ආදිය නාම පදයි. එසේම ඇතා, ගස, ගල යනාදියද මේ නයින් නාම පදයි. නාම ශබ්දයෝ ಜಾති, ද්‍රව්‍ය, ගුණ, ක්‍රියා, සංඥායයි කොටස් පහකට බෙදා දක්වති. සචේතනික, විනිස් ආදී ඒ වර්ගයන්ගේ විශේෂය ඇතත් ඒ නොතකා ඔවුන්ගේ සාමාන්‍ය හඟවන ශබ්ද ಜಾති ශබ්දයෝ වෙති. උදාහරණ මිනිස්, ගොන්, දෙමළ, වඩුග, බමුණු ලෙසය. මිනිස් යන ශබ්දයේ සිංහල, දෙමළ, අරමන ආදී නානා වර්ගවල සාමාන්‍ය හඟවන හේයින් ඒ ಜಾති ශබ්දයයි. ගොන් යන ශබ්දයේ සියලු ආකාර ගවයින්ට විශේෂත්වයක් නොසලකා සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර වන හේයින් ඒද ಜಾති ශබ්දයයි. දෙමළ යන ශබ්දයේ කේරළ, වඩුග ආදී ගෝත්‍ර භේදයන් නොසලකා ජාතියේ සැමටම සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර වන හේයින් ඒද ಜಾති ශබ්දයයි. වඩු ශබ්දයේ තච්චක, රතකාරාදී විශේෂත්වයක් නොසලකා සෑම වඩුන්ගේ සාමාන්‍ය හඟවන හේයින් ඒද ಜಾති ශබ්දයයි. බමුණු යන ශබ්දය සොත්ති, නිසාදාදී, පංකති භේදයක් නොසලකා බ්‍රාහ්මණ වංශික සැමටම සාමාන්‍ය වශයෙන් භාවිතා වන හේයින් ඒද ಜಾති ශබ්දයයි. අචේතනික වස්තුන් හඟවන ශබ්ද ද්‍රව්‍ය ශබ්ද නමින් හැඳින්වේ. උදාහරණ ගස්, වැල්, ලී, දඬු, අං, දල, කුඹු, පිලි, ගුණ ඈනට ආදර වූයේ දැව්යයි සිත සංගරාවේ කියන ලදී. ගුණ ඈතට යන්නෙන් ගුණ, ක්‍රියා, සංඥා යන ශබ්දයන්ට ද්‍රව්‍ය ආධාර වන බැව් දක්වන ලදී. කළු, සුදු ආදී ගුණ ශබ්දයන්ටද හිටුවීම, හැංසෑදීම් ආදී ක්‍රියා ශබ්දයන්ටද කොළඹ, නමුණු කුල ආදී සංඥා ශබ්දයන්ටද පිලි, ගස්, නුවර ආදී ද්‍රව්‍යෝ ආධාර වෙත්‍යයි එසේ කියන ලදී. 2. නමුත් මගධ වෛකාරණයෝ ಜಾති ශබ්දයන්ට ද්‍රව්‍යයන් ආධාර බැව්ද කීහු. මිනිස් යන ಜಾති ශබ්ද වාච තනත්තේ ඇති වූයේ සම්මස්, අත්පා ආදී ද්‍රව්‍ය ආධාර කොටගෙන හේයින් එසේ සලකන ලදී. 3. ද්‍රව්‍යයක පිහිටි පැහැ, සටහන් ආදී හඟවන ශබ්ද ගුණ ශබ්ද ගුණ ශබ්ද නමින් හැඳින්වේ. උදාහරණ සුදු, මිටි, තර, නපුරු ආදියයි. 4. කිරීම්, වීම්, කරන්නෙකු, වන්නෙකු ආදී හඟවන ශබ්ද ක්‍රියා ශබ්ද නමි. උදාහරණ නටනු, තැවුලි, නටන්නා, තැවෙන්නී යනාදියයි. මෙහි නටනු ආදී ක්‍රියා මාත්‍රයේ පමණක් හඟවන ශබ්ද භාව ක්‍රියා ශබ්ද යයිද, නටන්නා ආදී ක්‍රියාව කරන තැනැත්තා හඟවන ශබ්ද අර්ථ ක්‍රියා ශබ්ද යයිද කියනු ලැබෙත්. 5. වෙන්කර හැඳින ගැන්ම පිණිස ಜಾති ශබ්දයකට හෝ ද්‍රව්‍ය ශබ්දයකට හෝ පනවන ලද්ද සංඥා ශබ්ද නම් වේ. උදාහරණ පැරකුම්බා,
අමරසේකර, සෝමා රන්මැණිකා, සෙංකඩගල, සමනල ආදියයි. මිනිසුන් කෙරෙන් එක් තැනැත්තෙකු හැඳින ගැනීම පිණිස අමරසේකර කියාද. ගැහැණුන් අතුරෙන් එක් තැනැත්තියෙකු හැඳින ගැනීම පිණිස සෝමා කියාද. නගර අතුරෙන් එක් නුවරක් දක්වනු පිණිස සෙංකඩගල නුවර කියාද. කඳු අතුරෙන් එක් කන්දක් පෙන්වනු පිණිස සමනල කියාද නම් කිරීම සංඥා ශබ්ද නාම ලෙස හැඳින්වේ. අර, එන, දල, ඇති, ලොකු, ඇතා ශබ්ද නමි. යන මෙම එකම වාක්‍ය තුල පංචවිධ ශබ්දම යෙදී ඇති බව පෙනේ. අතාර්ථ, ආරූඪ ශබ්ද, අනුරුත්, අරුණු. නාම ශබ්දයෝ තව ක්‍රමයකින් අර්ථාර්ථය ආරූඪයයි දෙකොටසකට බෙදෙත්. අර්ථය එක අර්ථයට අනුව සෑදී තිබෙන ශබ්ද අර්ථාර්ථ නමින් හැඳින්වේ. පෙති 100ක් ඇති යන අර්ථයෙන් සැඩ සියපත් යනුද. පිය යුක්ත යන අර්ථයෙන් සිද්ධ පැත් යනද. අතක් ඇති යන අර්ථයෙන් සිද්ධ ඇත් කිරි යනුද ඊට නිදර්ශනයි. අර්ථයට විරුද්ධව සෑදී තිබෙන ශබ්ද ආරූඪ නමි. වස්ත්‍ර ඇත්තේ යන අර්ථයෙන් සිද්ධ කළ සෙලු යනු නිර්වස්ත්‍ර තැනැත්තාට නමකි. තෙල් බොන යන අර්ථයෙන් සිද්ධ වන තෙල්බු යනු තෙල් නොබොන සතෙකුට නමකි. මැඩගල යන අර්ථයෙන් සිද්ධ මගුල් යනු හෝරා ශාස්ත්‍රයේ අසුභයයි සලකන අඟහරු නම් ග්‍රහයාට නමකි. එබැවින් සෙලු, තෙලුබු, මගුල් යන ශබ්ද ආරූඪ ශබ්දයයි. සැලකිය යුතුයි. හෙළුවෙන් ආදී ශබ්ද සෑදෙන්නේ සෙලු යන්නෙනි. 2. තෙල්බු යන තෙල්දිනි නම් වේ. ඒ එක්තරා කඳු ජන්තු විශේෂයකි. ඒ කැරපොත්තන්ට නමක් යයි කිසි කෙනෙක් සලකති. 3. ශබ්දාදි ක්‍රියා නිමිත්ත කොටගෙන නිකිනි, කැස්වටු ආදී ශබ්ද අනුකරණ ශබ්දයයි තවත් කොටසකට බෙදා ඇතම් අය දක්වති. නමුත් ඒ අර්ථාර්ථ කොටසකට ඇතුළත් යයි හඟිමු. සර්වනාමය. මිස්සල්ලා කිව්වේ සම්පූර්ණයෙන්ම නාමය පිළිබඳව. දැන් කියන්නේ සර්වනාමය. සියල්ලන්ට ව්‍යවහාර කරන නොගොත් අන්‍ය නාමයක් වෙනුවට යොදන නාම සර්වනාමයයි. සියල්ලන්ට ව්‍යවහාර කරන නොහොත් අන්‍ය නාමයන් වෙනුවට යොදන නාමය සර්වනාමයයි. ලිංගාත්‍රයට කිය හැකි හේයින් ඒ සර්වනාමයයි ඇතැම් ආචාර මතෙක් වේ. මම යනු තමන් කතා කිරීමේදී සියල්ලන් විසින් ව්‍යවහාර කරනු ලැබේ. උඹ යනු අභිමුඛ වූ සියල්ලන්ට කතා කිරීමේ යෙදේ. ඔහු, මොහු යනු අනෙකෙකු ගැන කතා කිරීමේදී සියල්ලන්ටම යෙදිය හැකිය. සර්වනාමය ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියා කොටස් 3කට බෙදේ. අනුන් ගැන කතා කිරීමේදී ව්‍යවහාර කරන ශබ්දය ප්‍රථම පුරුෂයෙහි වේ. මීට අන්‍යකාරකයයිද කියනු ලැබේ. අභිමුඛව උන්ට කතා කිරීමේදී ව්‍යවහාර කරන ත ශබ්දය මධ්‍යම පුරුෂයෙහි වේ. මීට ත ශබ්ද කාරකයයිද කියනු ලැබේ. තමන් යනු කතා කිරීමේදී ව්‍යවහාර කරන ම ශබ්දය උත්තම පුරුෂයෙහි මීට ම ශබ්ද කාරකයයි කියනු ලැබේ. සැලකිය යුතුයි. නාමපද සියල්ලම ප්‍රථම පුරුෂයෙහි වේ. 3. සමාස නාම.
ශබ්ද කීපයක් එකතුව එක ශබ්දයක් වීමෙන් සෑදෙන නාම සමාස නාම. සමාස යනු සංක්ෂිප්ත කිරීමයි. උදාහරණ කිරි දන බත් කිරිබත්. සුදු දන මල් සුදු මල්. දිවි දන වග දන වලස් දිවි වග වලස්. සපු දන නා දන පනා සපු නා පනා. නිල් දන උපුල් නිලුපුල්. මේ විශේෂ විභාග එකාදශ පරිච්ඡේදයේ දක්වනු ලැබේ. 4 ප්‍රත්‍යාර්ථ නාම. ධාතුවකින් හෝ නාමයකින් පරකොට ප්‍රත්‍යයන් යෙදීමෙන් සිද්ධ කරන ශබ්දය ප්‍රත්‍යාර්ථ නාම නම් වෙත්. මේ ශබ්දවල අර්ථය ඇතිවන්නේ ප්‍රත්‍ය හේතු කොටගෙන හේයින් ඒ නාමය දී තිබේ. උදාහරණ කර දන වූ කරු කතුරු. දා දන අන් දන් දානයයි. කොට දන ඊ කොටි. තත්තාරයයි. දන දන තා දන්තා දෙනතා ජන. මේ විශේෂ විභාග වදස පරිච්ඡේදයේ දක්වනු ලැබේ. හරි. නාමයන්ගේ ලිංග භේදය. Gender and number of nouns. නාම පදයන්ට ලිංග සහ වචන ඇත්තාහ. ස්ත්‍රී පුරුෂ විශේෂ හඟවන්නේ ලිංග නමි. පුරුෂයන්ට නොහොත් පිරිමි සතුන්ට කියන නම් පුරුෂ ලිංගයි. ස්ත්‍රීන්ට නොහොත් ගැහැණු සතුන්ට කියන නම් ස්ත්‍රී ලිංගයි. උදාහරණ මිනිසා ගොනා යනාදිය නාම පුරුෂ ලිංගුයි. ගැහැණි දෙන යනාදී නාම ස්ත්‍රී ලිංගයි. සාමාන්‍ය මුල් ශබ්දයට ඊ ප්‍රත්‍ය වැටීමෙන් ස්ත්‍රී ලිංග ශබ්දය සෑදී. නමුත් සමහර තැනක මුල් ශබ්දයට අන්‍ය ශබ්දයන් එකතු වීමෙන්ද කිසි විටක අමුතුබ ශබ්දයක් ඇතිවීමෙන්ද ස්ත්‍රී ලිංග ශබ්ද ව්‍යවහාර වේ. 1. ඊ ප්‍රත්‍ය වැටීමෙන් ස්ත්‍රී ලිංග ශබ්ද සෑදෙන සාමාන්‍ය විදියේදී බොහෝ විට මුල් ශබ්දවල ස්වරාදීන්ගේ විප්‍රයාසයද සිදු වේ. මේ පහත දක්වන ශබ්ද වලින් ඒ බව ප්‍රකාශ වේ. දැන් මේ පෙන්වා තිබෙනවා මුල් ශබ්දය පුරුෂ ලිංග ශබ්ද ස්ත්‍රී ලිංග ශබ්ද කියලා. අපි දැන් ඒක විපරම් කරමු. ඇදුරු මුල් ශබ්දය. ඒකෙන් පුරුෂ ලිංග ශබ්දයක් හැදෙනවා ඇදුරා. ස්ත්‍රී ලිංග ශබ්දය ඇදුරි. මේ විදිහට වචන තුන කියනකොට තේරුම් ගන්න. ඌරු ඌරා ඊරි. කං කනා කනී. කුකුළු කුකුලා කිකිලි. කුමර කුමරා කුමරී. පැටි පැටියා පැටි. බලල් බලලා බැලිලි. බමුණු බමුණා බැමිණි. බිහිරි බිහිරා බිහිරි. වහලු වහල්ලා මැහැලි. මකුණු මකුණා මැකිනි. යහලු යහලුවා යෙහෙලි. සතුරු සතුරා සැතිරි. ඇත් ඇතා
ඇතිනි. නයි නයා නැයිනි. කොක් කොකා කෙකි කෙකිනි. බලු බල්ලා බැල්ලි. දුවන දුවන්නා දුවන්නි. සුදු සුදුදා සුද්දි. ඇතැම් විට ඊ ප්‍රත්‍ය වැටීමට ප්‍රථම අකුරක් එකතු වේ. නොහොත් පිත්වේ. මුල් ශබ්දයට ස්ත්‍රී වාචක වෙන ශබ්දයක් එකතු වීමෙන් ස්ත්‍රී ලිංගික ශබ්ද සෑදෙන අන්දම පහත සඳහන් ශබ්ද වලින් ප්‍රකාශ වේ. දැන් මේ තියෙනවා මුල් ශබ්දය, ඊට පස්සේ තියෙනවා පුරුෂ ලිංග, ඊට පස්සේ තියෙනවා ස්ත්‍රී ලිංග. කොටි කොටියා කොටි දෙන්. සිංහ සිංහයා සිංහ දේනු. හංස හංසයා හංස දේනු. මීමා මීදෙන්. දෙව් දෙවියා දෙවුදු. ගුරුලු ගුරුලා ගුරුලු මෙන්. ස්ත්‍රී ලිංග ශබ්දයට අමුතුම ශබ්දයක් ඇතිවීම මෙහි පහත දක්වන ශබ්ද වලින් ප්‍රකාශ වේ. ස්ත්‍රී පුරුෂ ලිංග ශබ්ද ස්ත්‍රී ලිංග ශබ්ද. ඇස් වෙළඹ. අස් කියන එකයි අස් වෙළඹ. ගොන් දෙන්. පිය වේ මව්. පුන් දූ පුරිස් ඉතිරි. කත් මයිල් නැදි. මිනිස් ගෑනු. මොනර සෙබඩ. රජ බිසෝ රාලහාමි ළමා වැහැ. සාමි ආඹු. යට දැක් වූ තුන් ක්‍රමයටත් වෙනස්ව ඇතැම් ස්ත්‍රී වාචක ශබ්ද යෙදෙන්නේ ඒ ලෙසයි. සොර සෙර කොර කෙර ගරුඩ ගැරඬි ආදිය මෙනි. පුරුෂ ස්ත්‍රී ලිංග දෙකටම සමහර ශබ්ද ව්‍යවහාර කරත් මව් අපි තෝ තෙපි යන සර්වනාම පදද ළමා දෙවතා ආදී ශබ්දද හොඳ සුදු රතු ආදී ගුණවාචක ශබ්දද විලිංග නොහොත් සමලිංගිකයි. මම යනු පුරුෂයෙකු විසින් හෝ ස්ත්‍රියෙකු විසින් තමන් ගැන කතා කිරීමේදී ව්‍යවහාර කළ හැකිය. ළමා ආදී ශබ්ද සමලිගු හෙයින් පුරුෂවාචිකව කිය යුතු තැනේදී පිරිමි ළමයා කියාද ස්ත්‍රී වාචික කිය යුතු තැනේදී ගුණ ගැහැණු ළමයා කියාද ව්‍යවහාර වෙති. විශේෂණ ශබ්ද ඒ ශබ්දවන නාමපදයේ ලිංගයම භජනය කරන හෙයින් ඒවාද විලිංගිකයි. හොඳ යන විශේෂණ පදය හොඳ මිනිහා කියා පුරුෂ වචනයකදවද ගැහැණු කියා ස්ත්‍රී වචනයකද යෙදිය හැකි වේ. අප්‍රාණවාචී ශබ්දයන්ගේ ලිංග විභාගය. මාගධ සංස්කෘත භාෂාවල පුල්ලිංගිකය, ස්ත්‍රී ලිංගකය, නපුංසක ලිංගිකය ප්‍රභේද 33ක් ඇතිවේ. නමුත් සුද්ධ සිංහලයේ ප්‍රකට වන්නේ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙක පමණයි. මගධ සංස්කෘත භාෂාවල අප්‍රාණවාචික ශබ්ද සියල්ලක්ම නපුංසක ලිංගික නොහොත් නොවෙත්. ඇතැම් ශබ්ද පුල්ලිංගිකයි. සමහර ඒවා ස්ත්‍රී ලිංගිකයි. කොටසක් නපුංසක ලිංගිකයි. එබැවින් මුල් භාෂාවල පුල්ලිංගික ශබ්දවලත් වලින් බිඳී ආ ශබ්ද සිංහල භාෂාවෙන් පුරුෂ ලිංගික
නමුත් නපුංසක ලිංගික ශබ්ද වලින් බිඳී යා ශබ්ද සිංහල භාෂාවේ පුරුෂ ලිංගිකයි. උදාහරණ ලෝ, සමුදුර, නලා, ගම්, මග ආදී ශබ්ද සංස්කෘත මාගධ පුල්ලිංග ශබ්ද වලින් බිඳී හේයින් සිංහල භාෂාවේ ඒ පුරුෂ ලිංගික කොට සලකනු ලබත්. ඇඟිලි, ගං, මිහි, වැව්, ආදල, කැකිරි ආදී ශබ්ද ස්ත්‍රී ලිංගික මාතෘක භාෂා ශබ්ද වලින් බිඳී හේයින් සිංහල හිද පුරුෂ ලිංගික කොට සලකනු ලබත්. සිංහල භාෂාවේ මේ ලිංග විභාග ක්‍රමය මාතෘ භාෂා නොදැන කළ හැකි නොවේ. මාතෘ භාෂාවලට ඒ ශබ්ද යම් කරුණු නිසා ප්‍රයෝජන වෙද්ද කතාවෙහි ව්‍යවහාර භාෂාවන් වූ සිංහලට ඒ ක්‍රමය පිරිමැසේ යයි අපි නොසිතමු. ඉංග්‍රීසි ආදී ඇතැම් භාෂාවල මෙන් සියලුම අප්‍රාණවාචී වචන ශබ්ද නපුංසක ලිංගික කොට සැලකීම සිංහල ශබ්ද භාෂාවටද ඉතා පහසු වේ. වචන නාමයන්ට ඒක වචනය, බහුවචනය කියා සංඛ්‍යා දෙකක් තිබේ. ඒක වචන එක් සත්වයකු හෝ එක දෙයක් ප්‍රකාශ කරන ශබ්ද ඒක වචන හේව නම් වෙති. මිනිහා, ගොනා, ගස, ගම යන මේ ශබ්ද ඒක වචනයි. බහුවචන එක සත්වයකට හෝ එක දෙයකට වැඩි ගණනක් ප්‍රකාශ කරන ශබ්ද බහුවචන නමි. මිනිස්සු, ගොන්නු, ගස්, ගම් යනාදී මේ ශබ්ද බහුවචනයි. එකකට වැඩි ගණනක් ඇතත් සමූහයක් හෝ ජාතියක් වශයෙන් යමක් සලකන කල ඒක වචනයෙන්ම කියනු ලැබේ. උදාහරණ ජනයා, සේනාව, වතුර, තාල, බත යනාදී ඒක වචන කොට සලකනු ලැබේ. මේ ශබ්ද සමූහ එකකට වැඩි ගණනක් දක්වන තැන බහුවචනයයිද යෙදේ. ජනයෝ, සේනාවෝ ආදි වශයෙන්. ඇතැම් ඒකාර්ථ නාමයෝ ගෞරවාර්ථයෙහි බහුවචන කොට සලකනු ලැබෙත්. රජ්ජුරුවෝ, පණ්ඩිතයෝ, පියානෝ, මෑණියෝ ආදිය බහුවචනයි. කිරි, පැණි, රන්, රිදී ආදී මැනීමෙහි හෝ කිරීමෙන් ප්‍රමාණය කොට ගන්නා ශබ්ද බහුවචනයට ඇතැම් අය සලකත්. කිර, පැණිය ආදිය ඒවායේ ඒක වචන වෙත්. ඒක වචන බහුවචන සෑදෙන විදි. ඒක වචනාර්ථ සප්‍රාණික වාචී ශබ්ද ඊ ආදී ප්‍රත්‍යයන්ගෙන්ද බහුවචනාර්ථ සප්‍රාණවාචීක ශබ්ද ඕ ලා ආදී ප්‍රත්‍යාර්ථයෙන්ද අප්‍රාණික වාචී ඒක ශබ්ද ඒ ආදී ප්‍රත්‍යාර්ථයෙන්ද බහුවචනාර්ථ ශබ්දවල ආදී ප්‍රත්‍යයන්ගෙන්ද සිද්ධ වෙත්. එක ප්‍රත්‍යයෙන් බහුවචන සෑදෙන ශබ්ද. එක බස, බහුබස, ඒක බස, බහුබස මේ විදිහට පෙන්නලා තියෙනවා. බඹරා, බඹරු, ගෑණි, ගෑනු, ගොනා, ගොන්නු, මිනිසා, මිනිස්සු, බලලා, බලල්ලු, ගුරුවරයා, ගුරුවරු. දෙක ඕ ප්‍රත්‍යයෙන් බහුවචන සෑදෙන ශබ්ද. කොල්ලා, කොල්ලා, කොල්ලෝ, ඒක වචන බහුවචන. කොල්ලා, කොල්ලෝ, කොවුල්, කොවුලෝ, වඩුවා, වඩුවෝ, පණ්ඩිතයා, පණ්ඩිතයෝ. 3 ලා ප්‍රත්‍යයෙන් බහුවචන සෑදෙන ශබ්ද. මාමා, මාමලා.
ගමරාල ගමරාලලා. හතර වල් වල් ප්‍රත්‍යයෙන් බහුවචන සෑදෙන ශබ්ද. රට රටවල්. ගේ ගෙවල්. පාර පාරවල්. දොර දොරවල්. මෙකී විදියට වෙනස්වද සමහර ශබ්දවල එක වචන සෑදී. ප්‍රාණවාචික ශබ්ද. ඒක වචන බහුවචන. ළමයා ළමයි. ලිය ලියෝ. ඒක වචන බහුවචන. අප්‍රාණවාචික ශබ්ද. කඳ කත්. පොරව පොරො. ඇතැම් ශබ්දවල බහුවචන ප්‍රකෘති ශබ්දයම වේ. ඇතැම් ශබ්දවල බහුවචන ප්‍රකෘති ශබ්දයම වේ. කොටි පුටු බටු ආදිය මෙනි. 7 කොළඹ සැරියුත් ආදී ස්ථානයක හෝ කෙනෙකුගේ සක්ඥාමන නාම ශබ්දවලට බහුවචන නොවැළී. නාම සහ සර්වනාමයන්ගේ වරනැගිල්ල. The declensions of nouns and pronouns. වාක්‍යයක නාම සහ සර්වනාම නාම ප්‍රකාරයකට ඒ වෙනස් විදිහේ යෙදීමට විභාග ගැනීමයයි කියනු ලැබේ. විභක්ති ගැනීමයයි කියනු ලැබේ. ඒ ක්‍රමයට සිංහල ව්‍යාකරණයෙහි විභක්ති 9ක් ඇතිවෙත්. එනම් ප්‍රථමා කර්ම කර්තෘ කරන සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන යන 9යි. නැවත කියන්න එක. එනම් ප්‍රථමා කර්ම කර්තෘ කරන සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන යන 9යි. මෙයට සුද්ධ සිංහලයේ පෙර කර්ම කතු කරන සපදන් අවදි සම්බන්ධ අදර අලස් යයි කියනු ලැබේ. වාක්‍යයක අවසාන ක්‍රියාව හා බැඳෙන පදය ප්‍රථම විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 දුනි. දෙක ක්‍රියාවකට යටත් වන පදාර්ථය කර්ම විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 වතුර දුනි. 3 ක්‍රියාව කරන්නා දක්වන පදය කර්තෘ විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 උඹ විසින් ගෙනා වතුර දුනි. 4 ක්‍රියා කිරීමට ප්‍රකාර වන්නේ කරනා විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 උඹ විසින් ගොනා වතුර කොතලෙන් දුනි. 5 යමක් ලබන තැනත්තා දක්වන පදය සම්ප්‍රදාන විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 උඹ විසින් ගෙනා වතුර බල්ලාට කොතලෙන් දුනි. 6 පහවීමේ ඉම දැක්වීම පදය අවදි විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 උඹ විසින් අලුත් ලිඳෙන් 16 උඹ විසින් අලුත් ලිඳෙන් ගෙනා වතුර බල්ලාට කොතලෙන් දුනි. 7 යමක අයිතිකාරයා හඟවන ශබ්දයට සම්බන්ධ විභක්තියෙහි යෙදේ. උදාහරණ 16 උඹ විසින් මේ මාමලාගේ අලුත් ලිඳෙන් ගෙනා වතුර බල්ලාට ගොනා ගලෙන් දුනි. මේ ආකාරයට නාමපද වරණගෙනවා. නාමපද පිළිබඳව තවත් දිගින් දිගට තියෙනවා. ඒවා ඊළඟ එපිසෝඩ් එකේදී අපි මුණගැහි කතා කරමු. එක පෙළට කරත් ඕගොල්ලන්ට පැටලෙන සුළුයි. ඒකින්ද අපි ඊළඟ පියවරට ඒ ඉතුරු ටික තියලා අදින් මේ එපිසෝඩ් එක නවත්තමු. මම ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙනතුරු උත්තම භාෂා ව්‍යාකරණයේ දේශක
ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝවන්